2026 අප්‍රේල් මාසයේදී බස් රථ 10කින් ඇරඹු මෙට්‍රෝ බස් රථ රේවාවට මේ වන විට තවත් නවතම බස් රථ 104ක් සහ ජපාන ආධාරය යටතේ ලැබුණු බස් රථ 7ක් එකතු වී එම සේවාව තවත් පුළුල් කිරීමට වත්මන් රජය පියවරගෙන තිබෙනවා. ඇත්තෙන්ම මගීන්ට මහත් හිසරදයක් වූ සාම්ප්‍රදායික බස් රථ ව්‍යාපාරිකයන්ගේ විවිධ බාධා කිරීම සහ අවලාද මැද ඇරඹී මෙම මෙට්‍රෝ බස් රථ සේවාව මේ වන විට මගී ජනතාව අතර ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය සේවාවක් බවට පත් වී හමාරයි. එයට බලපාපු ප්‍රධානම හේතුව තමයි සුව පහසුව විනීත සේවක මහතුන්ගේ ගෞරවාන්විත සේවාව සහ අනවශ්‍ය කාලයේ කාදවීමකින් තොරව ආරක්ෂා සහිතව ධාවනය කිරීම වැනි කරුණු. මෙම සේවාව කොපමණ මගීන් අතර ජනප්‍රිය වුණාද කිවහොත් කාර්යාල වේලාවන් වලදී ඔවුන් සාමාන්‍ය බස් රථවලට ගොඩ නොවි මෙට්‍රෝ බස් රථයක් එනතුරුම සිටින අවස්ථා අද වන විට සුලභ දසුණක් වෙලා හමාරයි. විශේෂයෙන්ම ගාස්තු ගෙවීමේ පහසුව ඇප් එක මගින් බස් රථ කාලසටහන සහ දැනට බස් රථ ඇති ස්ථාන හඳුනා ගැනීම වැනි පහසුකම් හෙම්බත් වී සිටි බස් මගීන් මේ වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා කිවහොත් නිවැරදි. විශේෂ අවශ්‍යතා ඇති මගීන්ටද මෙම පතුල පහත් බස් රථ මගින් ඔවුන්ද සමාජයේ අනෙකුත් මගීන් ලබන ප්‍රවාහන අත්දැකීම ලබා ගැනීමට හැකියවීම ඇත්තෙන්ම අගය කළ යුතුමයි. මෙම නව බස් රථ එකතු වීමෙන් පසු නව ගමන් මාර්ග 9ක් මෙට්‍රෝ බස් රථ සේවාවට එක් කර තිබෙනවා. ඒවා නම් මිලේනියම් සිටි කොළඹ කොටුව, මාකුඹුර බත්තරමුල්ල, බොරැල්ල පානදුර, බත්තරමුල්ල ඒකල, මාකුඹුර කොළඹ කොටුව, කැස්බෑව කොළඹ කොටුව, පානදුර ටවුන් හෝල්, රාගම බත්තරමුල්ල සහ කොළඹ වටරවුම් මාර්ගයයි. මෙම නවුම් ප්‍රවාහන අධ්‍යක්ීම ලක්වාසී ජනතාවට ලබා දීමට පුරෝගාමී වූ නව රජයට විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාට ඒ ගෞරවය ලබා දිය යුතුයි. තවද මගී ජනතාවටද විශේෂ වගකීමක් තියෙනවා. මෙම බස් රථ ප්‍රවේශමෙන් වගකීමක් සහිතව පරිහරණය කිරීමට ගිලත් මතක් කරන්න කැමැතියි. කොහොම වුණත් ඉදිරි දින කීපයේදී අර සුපුරුදු අඳෝනාකරුවන් තවත් දැඩිව Tamanගේ සුපුරුදු අඬවැඩියාව දිසා බාමින් ජනතාවගේ මනස අවුල් කරන්න උත්සාහ දරයි. නමුත් දැනටමත් මගීන් ආදරයෙන් වැළඳගත් මෙම මෙට්‍රෝ බස් රථ සේවාව කඩාකප්පල් කිරීමට ඒ අඳෝනා ප්‍රමාණවත් නොවන යුතු බව නම් පැහැදිලියි. දිනෙන් දින දියුණු වන මෙම මෙට්‍රෝ බස් සේවාවට අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමින් අදට අපි නවතිනවා. තවත් මෙවැනි සංවර්ධන පුවත් දැන ගැනීමට අපගේ channel එක subscribe කර තබා ගන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබට සුබ දවසක්.